ළමයි මේ හිතන්න දැන් මේ කෝෂ ගැන තමයි මුලින්ම අපි කතා කරන්නේ. ඊට පස්සේ මේ කතා කරනවා විද්‍යුත් විච්ඡේදනය ගැන. හිතන්න ළමයි වාචනයක් තියෙනවා කියලා. වාචනමයි අඳින්නේ නේ. හරි. මේ වගේ වාචනයක් තියෙනවා. මේකට දාලා තියෙනවා සිංක් කූරක්. මම මේ කෝෂයක වෙන ප්‍රධාන සංසිද්ධිය ළමයි මුලින් කතා කරන්නේ. ඊට පස්සේ ඔක්කොම ටික ස්ටෙප් බයි ස්ටෙප් කතා කරනවා පිළිවෙලට යන්නේ. ඉතලා කෝෂයක වෙන දේ කතා කරලා එක කෝෂ ගැන වෙනම ඊට පස්සේ මම කතා කරනවා. හරි. එතකොට මේක සිංක් ලෝහය ළමයි. මේක සිංක් ලෝහය. හරිද? ඊට පස්සේ ද්‍රාවණයේ ළමයි මේ වාචනය ඇතුළේ තියෙනවා ද්‍රාවණයක්. ඒ ද්‍රාවණය තමයි සල්ෆියුරික් H2SO4. හරිද? මේ ද්‍රාවණය ඇතුලේ මේ සල්ෆියුරික් කියන එක්කෙනා H2SO4 උනාට මෙයා ඉන්නේ H+ අයන විදිහටයි SO4 2- අයන විදිහටයි. හරිද? හරි. ඔයාලට මං හිතනවා මේ කියලා දුන්නු ටික තේරෙන්න ඇති කියලා. ඉලෙක්ට්‍රෝඩයක් තියෙනවා. ඒක සිංක් ලෝහය. සිංක් ලෝහය තියෙනවා. ඊට පස්සේ ද්‍රාවණයේ තියෙනවා සල්ෆියුරික් අම්ලය. සල්ෆියුරික් අම්ලය තියෙන්නේ H+ විදිහටයි SO4 2- අයන විදිහටයි. එතකොට අපි බලමු මොකද්ද මේ කෝෂයක වෙන ප්‍රධාන සංසිද්ධිය කියලා. හරි. මේ සිංක් ලෝහය තියෙනවා ළමයි. මේ සිංක් ලෝහය තියෙනවා. මේ සිංක් ලෝහය තව ටිකක් උඩින් ගන්නම්. මේ සිංක් ලෝහය පත් වෙනවා ළමයි සිංක් 2+ අයන විදිහට. සිංක් 2+ අයන වලට පත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. මේක වෙන්නේ මේ සිංක් ලෝහය තියෙනවනේ. මේ පෘෂ්ඨයේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන ටික මේ තියෙන්නේ මෙන්න මේ පෘෂ්ඨයේ. ඉලෙක්ට්‍රෝන ටික පෘෂ්ඨයේ තියලා සිංක් 2+ අයන විදිහට ද්‍රාවණගත වෙනවා. මේ සිංක් 2+ අයන තියෙන්නේ. මේ සිංක් 2+ අයන විදිහට ද්‍රාවණගත වෙනවා. අර කොල්ලෙක් හිතන්නකො නාද්දි ඇඳුම් ටික ගලවලා බන්ට් එක උඩින් තියලා වැවට පයින්නවා කියලා. ඒ වගේ තමයි. ඒ කොල්ලගේ ඇඳුම් ටික තමයි මේ ඉලෙක්ට්‍රෝන. ඒ ඇඳුම් ටික බන්ට් එක උඩ තියලා එයා වතුරට පයින්නවා. හරි. එතකොට ඒක හරිනේ. එතකොට ඊට අමතරව මේ සල්ෆියුරික් අම්ලය තියෙනවා. සල්ෆියුරික් අම්ලය ළමයි තියෙන්නේ H+ විදිහටයි SO4 2- අයන විදිහට. මම කලින් කිව්වා. හරිද? එතකොට අපිට මේකේ මේ සල්ෆියුරික් කියලා තියෙන්නේ SO4 2- අපිට ළමයි ඒක වැඩක් නැහැ. මේක වැඩක් නැහැ ළමයි. අපිට ඒක අදාළ නැහැ. අපිට වැදගත් වෙන්නේ H+ විතරයි. එතකොට H+ තියෙනවනේ. H+ අයන මෙයා පිට කරපු ඉලෙක්ට්‍රෝන ගන්නවා. මේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ටික ගන්නවා. හොරෙක් වගේ නිකන්. H+ අයන මේ දෙකක් ඉලෙක්ට්‍රෝන අරගෙන H2 ගෑස් බවට පත් වෙනවා ළමයි. මේ භෞතික අවස්ථාව දාන්න ළමයි. S කියන්නේ solid, මේ X කියන්නේ ජලීය, G කියන්නේ gas. හරි. එතකොට මේකත් හරි. එතකොට මේ සමීකරණ දෙකක් තියදී අවුල්නේ. අයියෝ සමීකරණ දෙකයි. අපි මේ දෙකම එකතු කරලා දාමු. හරිද? මේ දෙකම එකතු කරලා දාමු. හරි. එතකොට අපි මේ පැත්ත ඉස්සෙල්ලා මෙහෙන් එකතු කරනවා. මේ පැත්ත මෙහෙන් එකතු කරනවා. එතකොට හරි. එතකොට සිංක් සොලිඩ් දෙක ධන දෙකක් H+ ධන දෙකක් ඉලෙක්ට්‍රෝන සමානයි සිංක් 2+ ධන දෙකක් ඉලෙක්ට්‍රෝන ධන H2 ගෑස්. හරිද? හරි. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙපැත්තෙම තියෙනවා නිකන් අවුල්නේ. කපලා දාමු අප්පා. දෙපැත්තෙම මොකද තියාගන්නේ? ඊට පස්සේ මේ සමීකරණ දෙකටම එක සමීකරණයක් එනවා තුලිත අයනික සමීකරණය. මේ දෙකටම මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට තමයි එක ලියන්නේ. මේ කැපුණා සිංක් සොලිඩ් දෙක තියෙනවා. ධන දෙකක් H+ එක්වස්ට් එක විදිහට තියෙනවා. ඒක අපිට ලියන්න පුළුවන් සිංක් එක්වස්ට් එක සිංක් 2+ ධන H2 ගෑස් විදිහට. හරිද? ඔන්න ඕක තමයි මේකෙදි වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම අපිට හිතන්න තියෙන්නේ දෙකයි. මේ සිංක් වලට වෙන්නේ මොකද්ද? මේ H+ අයන වලට වෙන්නේ මොකද්ද කියන එක. හරිද? සිංක් ලෝහය සිංක් 2+ බවට පත් වෙලා දෙකක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒ වගේම දෙකක් H+ අයන ඉලෙක්ට්‍රෝන අරගෙන හයිඩ්‍රජන් විදිහට පිට වෙලා යනවා. එතකොට මේකේ මොකද වෙන්නේ? හයිඩ්‍රජන් වායුව පිට වෙලා යනවා.
හරිද? ඕක තමයි කෝෂයක වෙන සංසිද්ධිය ළමයි. කෝෂයක වෙන්නේ ඇත්තටම මෙන්න මේ දේ. හරිද? මං ඉස්සරහට කෝෂයක් වැඩ කරන්න කියන එක කොහොමද කියලා දෙන්නම්. මේක තමයි කෝෂයක් ඇතුලේ වෙන්න ප්‍රධානම දේ. මේ සිංක් ලෝහයට වෙන්නේ මොකද්ද? H+ අයන වලට වෙන්නේ මොකද්ද? ඔය දෙක හොඳට මතක තියාගන්න. හරි. මම පොඩි නෝට් එකක් මේකට දෙන්නම්. මෙහෙම ලියා ගන්න, පෝස්ට් කරලා ලියා ගන්න නෝට් එක. සිංක් ලෝහය කියලා ලියාගෙන ඊට පස්සේ මේ විදිහට නෝට් එක ලියා ගන්න. සිංක් ලෝහය අසල කියලා උඩින් ලියාගෙන නෝට් එක ලියා ගන්න. සිංක් ලෝහය පෘෂ්ඨය මත ඉලෙක්ට්‍රෝන තබමින් සිංක් ලෝහය පෘෂ්ඨය මත ඉලෙක්ට්‍රෝන තබමින් සිංක් 2+ බවට ද්‍රාවණගත වේ. සිංක් 2+ අයන බවට ද්‍රාවණගත වේ. ඔයාලා පෝස්ට් කරලා ලියා ගන්න ළමයි. සිංක් 2+ අයන බවට ද්‍රාවණගත වේ. ඊට පස්සේ ඊළඟට ලියා ගන්න මම අර කිව්ව කතන්දරේ මතක තියාගන්න. අර වැව් බන්ට් එක උඩ ඇඳුම් ටික තියලා වැවට පැන්නා වගේ පොඩ්ඩක් ඒ වගේ මතක තියාගන්න. එතකොට ලේසි. ඊට පස්සේ ලියා ගන්න සල්ෆියුරික් අම්ලය කියලා. සල්ෆියුරික් අම්ලය කියන එක ලියලා සල්ෆියුරික් අම්ලය යටතේ ලියා ගන්න. සල්ෆියුරික් අම්ලෙහි ඇති H+ අයන සල්ෆියුරික් අම්ලෙහි ඇති H+ අයන ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් H2 වායුව බවට පත්වේ. H2 වායුව බවට පත්වේ. ඊට පස්සේ සමස්ත සමීකරණය කියලා දාලා මේක ලියා ගන්න. ඔයාලා පෝස්ට් කරලා තියෙන්නේ මේක ලියා ගන්න. මේ සමීකරණය ලියා ගන්න. මේ රූපෙත් ඇඳ ගන්න ළමයි පැත්තකින්. මේ රූපෙත් පැත්තකින් ඇඳ ගන්න. මේ රූපෙත් පැත්තකින් ඇඳ ගන්න මේ විදිහටම. හරි. සමස්ත සමීකරණය කියලා මේක මෙහෙම කැපෙනවා කියලා අරගෙන මේ ඔක්කොම ටික ලියා ගන්න. සමස්ත සමීකරණයට මේ ඔක්කොම ලියා ගන්න. මේක විතරක් නෙමෙයි මේ ඔක්කොම ටික ලියා ගන්න. සමස්ත සමීකරණය කියලා දාලා මේ ඔක්කොම ලියා ගන්න. මේ රූපෙත් අඳ ගන්න. එතකොට හරි. පෝස්ට් කරලා ලියා ගන්න. හරි. මම ඊළඟට ඔක්සිකරණය ඔක්සිහරණය කියන්නේ මොකක්ද කියන එක කියලා දෙන්නම්. මෙතන ඒක කියලා දෙන්නේ නැහැ. ඒ ටික ලියා ගන්න. හරි. පෝස්ට් කරලා ලියා ගන්න. මම මේක මකනවා.